හෙට ඉඳන් මම ඔයාලට නිර්දේශ කරනවා පාස් පේපර් රචනා ගාන. ගාන මොකක්ද කියලා මම උදේට කියන්නම්. හැමදාම උදේට මම පාස් පේපර් රචනා ගානක් හෝ දෙකක් නිර්දේශ කරනවා මේ ගාන හෝ දෙක හදන්න කියලා. හවසට ඒ ගණන් වල ඩිස්කෂන් එක මම ඔයාලට බලන්න දෙන්න. කැමති කෙනෙක්ට පුතේ මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ විභාගයට මම හොඳින්ම දන්නවා මේකෙන් උඹලට ලොකු හෙල්ප් එකක් ගන්න පුළුවන් කියලා. හරි ළමයි අනිවාර්යයෙන්ම අපි Telegram channel එකට WhatsApp channel එකට ඒ වගේම YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න මේ හැම දෙයකම වැඩි විස්තර ඔයාලට එකකින් දැනගන්න පුළුවන්. හරි ළමයි. එහෙම හරි ළමයි පටන් ගමු. හරි. තමයි එහෙනම් අපි සාකච්ඡා කරන 2018 ආපු විකිරණය ඒ ලෙවල් ගන්න. ස්ටාර්ට් එක ගන්න. හරි බයි. මුලින්ම කියනවා රූපය පෙන්වා ඇත්තේ ප්‍රකාශ විදුලි ආචරණය පරීක්ෂණය කිරීමට අවශ්‍ය ඇටෝමක අත්‍යවශ්‍ය කොටස් වේ කියලා. හොඳයි මෙතන මේ රූපයක් දීලා තියෙනවා දෙපැත්ත මාරු කරලා තියෙනවා. බලන්න ඒ වගේම මේකෙදි එහෙනම් මේ පැත්ත තමයි කැතෝඩේ තියෙන්නේ. දැන් කැතෝඩේ මේ පැත්ත තමයි ඇනෝඩේ තියෙන්නේ. එතන D කියලා උපකරණයක් දීලා තියෙනවා. විභවාන්තරෙම ඉන්න වෝල්ට් මීටර් එකක් දාගෙන තියෙනවා. එතන B කියලා තියෙන ගැල්වනෝමීටර් එකක් පුතේ එහෙමනම්. හරි මුලින්ම D ලෙස ලකුණු කර ඇති කොටස වෝල්ටීයතා සැපයීමක්ලු. හරි. කියන්නේ කෝෂයක් වගේ වෝල්ටීයතාවයක් ලබා දෙන උපකරණයක්. තියෙනවා අපිට ඕනලු VI ලාක්ෂණිකය ලබා ගන්න. මෙයාට දීපු විභවාන්තරයත් එක්ක ධාරාව වෙනස් වෙන්නේ කොහොමද කියලා මනින්න ඕනෙලු. හරි. එහෙමනම් අපිට කියනවා D කියන උපකරණයට කියන්නේ කෝෂයට මෙතන තියෙන වෝල්ටීයතා සැපයීමට තියෙන ලක්ෂණ දෙකක්. මොනවද මේකේ විභවාන්තරයේ තියෙන ලක්ෂණ දෙක? ලක්ෂණ දෙක. එකක් තමයි මේක විචල්්‍ය වෝල්ටීයතා ප්‍රභවයක් වෙන්න ඕනේ. මේකෙන් දැන් විභවාන්තරය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ධන ඍණ මාරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද? එහෙනම් නැත්නම් ප්‍රස්තාරයක් අඳින්න බෑනේ. පළවෙනි ලක්ෂණය එහෙනම් විචල්්‍ය වෝල්ටීයතා ප්‍රභවයක් වීම. දෙවෙනි ලක්ෂණය මොකද්ද? මේකෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙන්න බෑ. තේරෙනවද? සරල ධාරාවක් ලබා දෙන්න ඕනේ. පැහැදිලි නේද? විචල්්‍ය කියන්නේ ප්‍රත්‍යාවර්ත කියන එකද? නෑ. අගය වැඩි කරන්න අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ. විභවාන්තරය අඩු කරන්න වැඩි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි සරල ධාරාවක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? හැමදෙස්සෙම ඇනෝඩ් එක කැතෝඩ් එක දෙපැත්ත එහෙම වෙලා බෑනේ. තේරෙනවද කියපුදේ? එහෙමනම් සරල ධාරා ප්‍රභවයක් වෙන්නේ. දෙවෙනි එක තමයි සරල ධාරා ප්‍රභවයක් වෙන්නේ. පැහැදිලිද නැද්ද? පැහැදිලිද? හොඳයි. එහෙනම් මේක තමයි පළවෙනි අහලා තියෙන ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ ළමයි. හරිනේ? ඊට පස්සේ A හා B ලෙස සලකුණු ඇති කරන කොටස් නම් කරන්න කියලා කියනවා. A කියන්නේ මොකද්ද පුතේ මෙතනදී? කැතෝඩය අවතල කැතෝඩය කියලා ලියුවක් කමන්නේ මේ කැතෝඩය අවතල කරලා තියෙන්නේ දැන්. මම රූපය අඳිද්දි ඇනෝඩය තමයි අවතල වෙන්නේ නේ. හරි. මම එතකොටම කිව්වා අඳිද්දිම කිව්වා උඹලට ඕක අවතල කරලා තියෙන එක මාරු කර ඔය අවතල කරලා තියන්නේ ඇයි? විසිරලා යන ඉලෙක්ට්‍රෝන එකතු කරගන්න ලේසි වෙන්නේ. තේරෙනවද? හරි. දැන් කැතෝඩය අවතල කරාම වෙන දේ තමයි මේකෙන් ඉලෙක්ට්‍රෝන විසිරලා යද්දිම හැමතිස්සෙම මේක කේන්ද්‍ර කරගෙන තමයි විසිරලා යන්න බලන්නේ. ඒකයි ඔක අවතල කරලා තියෙන්නේ. මෙයා අවතල කරාම තියෙන වාසිය තමයි විසිරලා යන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවානේ. එතකොට ඇදලා ගන්න ලේසි ඔන්න ඔය විදිහට. ඒකටයි මෙයා අවතල කරන්නේ. ඔකෙන් දෙකෙන් එකක් සාමාන්‍යයෙන් අවතල කරනවා. ඒක ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. හරි. කැතෝඩය ඇනෝඩය තෝරගන්න කොහොමද? ආලෝක කිරණ ලබා දෙන්නේ කැතෝඩයට. පැහැදිලිද? ඊගවට එහෙනම් මෙතන A කියලා කියන්නේ කැතෝඩය, B කියලා කියන්නේ ගැල්වනෝමීටරය. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ
දැන් කියනවා එකම තීව්‍රතාවයක් තියෙන කොළ පාටයි රතු පාටයි ඒකවර්ණ ආලෝක කදම්බ දෙකක් වරකට එක බැගින් ඒ මතට පතන වීමට සලස්වනවලු. හොඳයි. ඒ කියන ද්‍රව්‍යයේ දේහලීය සංඛ්‍යාතයට වඩා ඔය ආලෝක කිරණ දෙකේම සංඛ්‍යාතය වැඩි කියලා කියනවා. තේරෙනවද? එහෙනම් දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි කිරණ දෙකක් තමයි ඒවල තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකෙන්ම ප්‍රකාශ විද්‍යුතාචරණය සිද්ධ වෙනවා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කොළ සහ රතු වර්ණ සඳහා ප්‍රස්ථාරය අඳින්න දල සරහනක් අඳින්න කියලා කියනවා. හරි. බලන්න පුතේ. හරි. බලන්න. පතනය වන ෆෝටෝන වල එකම ප්‍රතිශතයක් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේයි උපකල්පනය කරන්න කියලා කියනවා. එකම ප්‍රතිශතයකින් තමයි ආලෝක කිරණය පතනය වෙන්නේ කියලා තියෙනවා. පැහැදිලිනේ? ආලෝක කිරණ එකම තීව්‍රතාවයකින් නම් පතනය වෙන්නේ ළමයි. ප්‍රස්ථාරය ඇඳගෙන කලින් නේද? කලින් ඇඳ ප්‍රස්ථාරය මැදින් තියෙන්නේ එකම තීව්‍රතාවයක් වෙනස් සංඛ්‍යාත සඳහා. එහෙනම් මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕන ළමයි. මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕනි. මෙතනින් සංඛ්‍යාතයේ වැඩි කෙනාගේ තමයි නැවතම විභවය වැඩි වෙන්නේ. ඒ වගේම තීව්‍රතාවය අඩු වෙන්නේ. පැහැදිලිනේ? සංඛ්‍යාතයේ වැඩි කාගේද මේ දෙන්නයි? කොළද රතුද? සංඛ්‍යාතයේ වැඩි ළමයි කොළ පාටේ. සංඛ්‍යාතයේ අඩු පාට තමයි රතු පාට. එහෙනම් සංඛ්‍යාතයේ වැඩි කොළ නිසා යට තියෙන්නේ කොළ පාට කිරණය. ඉහළින් යන්නේ රතු පාට කිරණය කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලි ළමයි? පැහැදිලිද? හරි. ඊට පස්සේ දැන් කියන මෙහෙම දෙයක්. කොළ සහ රතු වර්ණ සඳහා නැවතුම් විභවයන් අතර පරතරය ඩෙල්ටා v ලු. සංඛ්‍යාත අතර පරතරය ඩෙල්ටා f ලු. එහෙමනම් ඩෙල්ටා f ලෙදීම ඩෙල්ටා v අනුපාතයට ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවානේ. එහෙනම් පුතේ නැවතුම් විභවය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධයක් නෙවෙයි. මොකද්ද සම්බන්ධය? සමීකරණයක් කියලා දුන්නා මෙන්න මේ විදිහට. සමීකරණ කියලා දුන්නා hf සමානයි ෂයි ධන e වතාවක් vs කියලානේ. තේරුණාද? හොඳයි. මේ කොළ පාටට දැම්ම මේක රතු පාටට දැම්මත් එහෙම ළමයි අපිට ලියන්න පුළුවන් h f r කියලා දාන්න. රතු පාටට දාන සංඛ්‍යාතය කියන එක සමානයි ෂයි කියලා කියන්නේ ලෝහයේ ප්‍රකාශ දුක් කාර්යශිතය. ඒක ප්‍රදාපාදින මෙතන තියෙන ලෝහය මතනේ. ඒක වෙනස් වෙන්නේ ධන e වතාවක් vs මම ඒකටත් r කියලා දාගන්න රතු පාටට. කොළ පාටට ලිව්වොත් මේ ලිව්වේ ළමයි රතු පාට සඳහා. කොළ පාට සඳහා ලිව්වොත් එහෙම h f g සමානයි ෂයි ධන e වතාවක් vs g කියලා දාමු. මේක අංක 1 මේක අංක 2 කියලා දානවා නම් ඔය දෙක අඩු කරනවා. අංක දෙකෙන් අංක 1 අඩු කරනවා. එතකොට එනවා h වතාවක් fg ඍණ fr සමානයි ෂයිට ෂයි කැපිලා යන අඩු කරද්දී පැහැදිලි නේද? e වතාවක් vs g ඍණ vs r කියලා එනවා. හරි මේක තමයි ඩෙල්ටා f කියලා ගන්න කියන්නේ. එහෙනම් h වතාවක් ඩෙල්ටා f සමානයි e වතාවක් නැවත විභව අතර අන්තරේ ඩෙල්ටා v කියලා ගන්නලු. එහෙම අපෙන් අහලා තියෙන ඩෙල්ටා v බෙදීම නෑ ඩෙල්ටා f බෙදීම ඩෙල්ටා v සඳහා අනුපාතයක්. ඩෙල්ටා f බෙදීම ඩෙල්ටා v සමානයි කියලා දෙන්නේ e බෙදීම h කියලා. හැදෙන්නේ නැද්ද? තේරුණාද නැද්ද පුතේ? චූටි ගේස් යන්නේ නේද? මේක හදුවද හැමෝම? මේක හදුවද හැමෝම? අවුලක් තියනවද? අවුලක් තියනවද නැන්නේ? හරි. ඉතින් එහාට යනවා. මේ දෙවෙනි කොටස B කොටස. මොකද්ද මේ තියෙන්නේ? බා. B කොටස යනවා පුතේ මම. හරි මේක තාම ලේසි ගණක් නේද? මම හැවර කලින් හදපු ගාන ටිකක් ඇත්තනම සුළු කිරීම ලොකෝයි ටිකක් ලොකු ගානක්. මේ ප්‍රකාශ විද්‍යුතාචරණය වගේ සංසිද්ධියකින් ගණන් දුන්නොත් එහෙම ගාන ගොඩක් දුරට සරල වෙනවා ළමයි. මොකද මේක කේස් එක. ඔබ තේරුම් ගන්න ඕනේ භෞතික විද්‍යාවේදී ප්‍රශ්නයක් තෝරගද්දී නෑ මෙහෙම සෙන්නක් තියෙන්නේ. ඒක දැන් යාන්ත්‍ර විද්‍යාව වගේ සංසිද්ධියක් ගැන ගන්නකො අපිට බලන තැන යාන්ත්‍ර විද්‍යාව සංසිද්ධිය තියෙනවානේ. එතකොට යාන්ත්‍ර විද්‍යාව වගේ පාඩමකින් ගානක් දෙද්දී ඕන දෙයකින් දෙන්න පුළුවන්. අද ගාන සබ්මැරින් එකකින් දීලා ඊගාව ගාන ප්ලේන් එකකින් දෙන්න පුළුවන්. රොකට් එකකින් දෙන්න පුළුවන්. වාහනයක් නැතුව එහෙම නැත්නම් මේ ඩෙස් එකකින් දෙන්න පුළුවන්. බෝඩ් එකේ ඉල්ලලා තියෙන දෙයකින් දෙන්න පුළුවන්.
නේ. එතකොට දෙන්න පුළුවන් සංසිද්ධි ගන්න වැඩි. හැබැයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙන්න පුළුවන් ඔය අපි අඳපු රූප සටහනින් විතරයි. ඊට අමතරව ගානක් දෙන්න උත්සාහ කරොත් මේකේ B කොටස වගේ වෙනවා. දැන් මේ B කොටසේ උත්සාහ කරලා දෙන ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන් ගානක් දෙන්න පොඩ්ඩක් වෙනස් කරලා. හැබැයි ඒකෙන් වෙන්නේ ගාන ඉතාම සරල වෙන එක. මොකද උඹලා දැකලා නැති සංසිද්ධි උඹලා ජීවිතේ දන්නේ නැති දෙයක් දීලා ගානක් අහන්න බෑනේ. එතකොට මේ වගේ සංසිද්ධිය වෙනස් කරලා ගානක් දෙන්න උත්සාහ කරාම ඒ ගාන ඉතාම සරල කරන්න වෙනවා. තේරුම් ගන්න ලේසි කරන්න වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ ගාන කියවන්න ඡේදකුත් දීලා තියෙනවා පොඩියට විස්තර කිරීමක් තියෙනවා ලොකුවට. තේරුම් ගන්න. එතකොට ගාන ඉතාම සරලයි කියලා දෙන්නේ. තේරෙනවද? එහෙනම් ඔය සීමිත උදාහරණ ප්‍රමාණයක් විතරයි නම් තියෙන්නේ. ඒ වගේ දෙන ගණන් ගොඩක් වෙලාවට ලේසි වෙනවා. තේරෙනවද කියපුදේ? හරි ඒකයි මේ විකිරණ පාඩම ලේසි කියලා කියන්නේ. මේකේ තියෙන උදාහරණ ගොඩක් වෙලාවට අපිට සාමාන්‍ය ජීවිතේ දකින්නව නෙමෙයි. ඒකයි. හරි. දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණයමයි ගණන් දුන්නොත් ගොඩක් දුරට ඔය ඇඳපු රූපෙන්ම තමයි ගණන් දෙන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න වෙනස් කරපු අවස්ථාවක් තියෙනවා. මොකද්ද මේක කරලා තියෙන්නේ? එක්තරා ප්‍රකාශ විද්‍යුත් දුමාර අනතුරු අඟවන පද්ධතියක් හදලා තියෙනවලු. මොකද්ද මේකේ තියෙන්නේ? මේ වගේ කුටීරයක් තියෙනවා කියනවා. අනුදේ මෙතන තියලා තියෙනවා ප්‍රකාශ කැතෝඩයක්. මෙතන තමයි එහෙනම් කැතෝඩය තියෙන්නේ. මේකට ආලෝක කිරණ වැටුනොත් තමයි මොනව වෙන්නේද? මේකේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේකෙන් ධාරාවක් ගලන්නේ. මේකෙන් ධාරාවක් ගැලුවොත් මේකේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා විසි වුණොත් එහෙම මේකේ ධාරාවක් ගලනවා කියලා එනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන එලාම් එක නාද වෙනවා කියලා කියනවා. තේරුම් ගන්න අමාරු දෙයක්ද? නෑ හරි සරල දෙයක්. මෙතනින් LED එකකින් මේ විදිහට ආලෝකය නිකුත් කරලා තියෙනවා. මෙතන ආලෝකය නිකුත් කරලා තියෙනවලු. හරි. දැන් මොකද සීන් එක? මේකට දුමාරය ඇතුළු වුණොත් එහෙම මේක දුමාර අනුතුරු අඟවන පද්ධතියක්. කොහෙන් හරි මේකට දුමක් ආවොත් එහෙම මොකද වෙන්නේ? දුම් අංශු මේකේ දුම් අංශු වලින් පිරෙද්දී මේ ගලාගෙන යන ආලෝක කිරණ වල දිශාව වෙනස් වෙනවානේ. මේ දුම් අංශු වල වැදිලා ආලෝකය මේ පැත්තට පරාවර්තනය වෙනවා. අන්න ඒ වෙලාවට මොකක්ද වෙන්න පුළුවන්? මේකෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා විසිකනවා. එහෙම වුණොත් සීනෝ නාද වෙනවා. ඕක තමයි තේරුම් ගන්න තියෙන චූටි කේස් එක. ඡේද කියවුවම ඕක තේරෙනවා. හරි? රයිට්. දැන් කියනවා මෙහෙම දෙයක්. LED මගින් විමෝචනය කරන ෆෝටෝන වල තරංග ආයාමය නැනෝමීටර 825ක් නම් එක් ෆෝටෝනයක ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ගණනය කරන්න කියලා දීලා තියෙනවා. හරි? බලනවා මොකද්ද මේ කියන කතාව? හරි. දැන් මොකද තරංග ආයාමය දීලා තියෙනවා. ශක්තිය අහලා තියෙනවා. ෆෝටෝනයක ශක්තිය හොයන්නේ කොහොමද? E සමානයි HF කියන සමීකරණෙන්නේ. E සමානයි HF ගෙන් තමයි අපි ශක්තිය හොයාගන්නේ. capital D. E සමාන HF ගෙන්. හොඳයි. ප්ලාන්ක් නියත එහෙනම් වලට දීලා තියෙන්නේ මේකේ. හරි? දැන් මේ සංඛ්‍යාතය දීලා නේ. මොකක්ද දීලා තියෙන්නේ? තරංග ආයාමයනේ. ඉතින් තරංග ආයාමය දීලා නම් සංඛ්‍යාතය හොයාගන්නේ කොහොමද? අපි දන්නවා V සමානයි F ලැම්ඩා නේ. මෙතන V කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. C සමානයි F ලැම්ඩා. ලැම්ඩා F සමානයි C බෙදීම ලැම්ඩා නේ. එහෙනම් මේ සමීකරණය ලියන්න පුළුවන්. E සමානයි H වතාවක් F වෙනුවට HC බෙදීම ලැම්ඩා කියලා දාගන්න පුළුවන්. පැහැදිලි නේද? නොදන්න දෙයක්ද? නැහැ. දැන් පුතේ අගයන් ආදේශ කරමු. ප්ලාන්ක් නියතයේ අගය දීලා තියෙනවා 6.6 ගුණ කියන 10 කියලා. ආලෝකයේ ප්‍රවේගය දීලා තියෙනවා 3 ගුණ කිරීම 10 බද 8ක් කියලා. ලැම්ඩාගේ අගය දීලා තියෙනවා 825යි. නැනෝ කියලා කියන්නේ 10^9යි මීටර කියලා. හරිනේ? මේක සුළු කරන්න පුතේ. මේක සුළු කරන්න. එතකොට අපිට උත්තරයක් එනවා. ෆෝටෝනයක ශක්තිය සඳහා එන්නේ මොන ඒකකෙන්ද? ජූල් වලින් එන්නේ. අපෙන් අහලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් නේ. තේරුණාද? මේක සුළු කරගන්න අගයක් කීව වලට අගය එන්නේ ජූල් වලින්. සුළු කරලා දාමු කොකටක් කියලා මේක. 10^9 උඩරට 10^9ක් වෙනවා. 34 9ක් අඩු වෙනවා කියද්දී 34 9ක් අඩු වෙන ඉක්මනට
25යි නේ. හොඳයි. දැන් 10 ඍණ 25ක් වෙන්නේ. 25න් 8ක් අඩු වුණාම 7ක් වෙනවනේ. හරි. දැන් ළමයි 6.6 825න් බෙදුනහම 6.6 3ෙන් ගුණ කරන්නත් ඕනේ 825න් බෙදන්නත් ඕනේ. 825 3ෙන් බෙදනවා කියලා බලන්න මුලින්ම. 8යි 2යි 10යි 10යි 5යි 15යි ඒ කියන්නේ 3ෙන් කැපිලා යනවා කියන එක. 8ට 2යි 22ට 7යි 15ට 5යි 275. හොඳයි. දැන් ඉන්නේ අපිට 6.6 බෙදීම 275 වතාවක් 10 ඍණ 17ක් කියලායිනේ. 6.6 බෙදීම 275 වතාවක් 10 ඍණ 17ක් කියලා යන්නේ. මේ ආවේ පුතේ ජූල් වලින්. මේක අහලා තියෙන ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් නේ. කොහොමද ජූල් ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරන්නේ? මොකක් සම්බන්ධද? බලන්න. බලන්න පුතේ. අපි දන්නවා වෝල්ට් එකක් කියලා කියන්නේ මේ විභවාන්තරය කියලා කියන්නේ මොකද්ද? විභවාන්තරය කියලා මේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ වලින් දෙන සම්බන්ධතා. වෝල්ට් කියලා කියන්නේ ඒකක ආරෝපණයක් චලනය කිරීමට කළ යුතු කාර්ය ප්‍රමාණයනේ. එහෙමනම් පුතේ වෝල්ට් එක කියන එක සමානයි ජූල් එක බෙදීම ආරෝපණය කියන එකට නේ. හරි. මෙතනදී ඉලෙක්ට්‍රෝන එකක් නම් තියෙන්නේ Q කියලා කියන්නේ මොකක්ද? 1.6. මම මෙහෙම ආදේශ කරගන්න. මෙතන පුතේ ඩෙල්ටා W සමානයි Q ගුණ කිරීම V කියලානේ. එහෙමනම් මේක එක වෙන්නේ ජූල් එක සමානයි Q කියලා කියන්නේ 1.6 ගුණ කිරීම 10 ඍණ 19යි වෝල්ට් වලටනේ. තේරුණාද පුතේ කියපුවේ? එහෙමනම් ජූල් ගණනක් පුතේ අපිට ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරන්න පුළුවන්. කොහොමද කරන්න ඕනේ? ගුණ කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන එක්ක ආරෝපණය. පැහැදිලි ළමයි කියපුවද? එතකොට අපිට මේක ඉලෙක්ට්‍රෝන වෝල්ට් වෙන් ලියන්න පුළුවන් පුතේ. මේක බෙදලා දාන්න ඉලෙක්ට්‍රෝන එක්ක ආරෝපණය. එතකොට උත්තරයක් එනවා E සමානයි 6.6 බෙදීම 275 ගුණ කිරීම 10 ඍණ 17 බෙදීම 1.6 ගුණ කිරීම 10 ඍණ 19ක් කියනවා. දැන් නම් සුළු කිරීම ලේසියි. 10 ඍණ 19 උඩ ධන වෙනවා. එතකොට මේක 100ක් වෙනවා. එතකොට ඉන්නේ අපිට 6.6 ගුණ කිරීම 100 බෙදීම 1.6 ගුණ කිරීම 275ක් කියලායි. මේක සුළු කරන්න අපිට උත්තරයක් එනවා. මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් එන්නේ පුතේ. මේ සුළු කරලා මම දැන් අතින් සුළු කරන්න යන්නේ අපිට අපි උත්තරේ බලමු මේකෙන්. උත්තරේ ලැබෙන්නේ 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. හරි. කැපිලන් උත්තරයක් තියෙන්නේ. පොඩ්ඩක් try කරලා බලන්න. කැපිලයි උත්තරේ එන්නේ 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. හරි. පළවෙනි ගැල හරිනේ නේද? B කොටසේ. ඊට පස්සේ බලමු ගැටලු තියෙනවද කියලා. මේ ප්‍රශ්නයක් තියෙනවද? අවුලන්නේ නැහැ. හරි. ඊගාවට කියනවා මෙහෙම දෙයක්. දැන් අපිට ලබා දීලා තියෙනවලු කාර්යසිතයන් 1.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වෙනෙකුයි කාර්යසිත 1.6 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වන කැතෝඩේකුයි. බලන්න. අපි හොයාගත්තා මොකද්ද මේ ෆෝටෝන එක තියෙන ශක්තිය උනේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.5 නේ. ඉතින් ඉතුරු කැලේ නම් කෙලින්ම තේරෙනවා. අපිට ලෝහ දෙකක් දීලා තියෙනවලු. එක ලෝහයක මෙතෙන්ට කැතෝඩේ විදියට භාවිතා කරන්න ලෝහ වර්ග දෙකක් දීලා තියෙනවලු. එකෙක්ගේ කාර්යසිත 1.6 ඉලෙක්ට්‍රෝන වෝල්ට් අනිත් එකගේ කාර්යසිත 1.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මොකද්ද මේ කාර්යසිතය කියලා කියන්නේ? මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා දාන්න නම් පතිත වෙන විකිරණයේ ෆෝටෝනට තියෙන ශක්තිය. ඉතින් ළමයි මේ ෆෝටෝන වල ශක්තිය 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් නම් මේක භාවිතා කරොත් එහෙම ඉලෙක්ට්‍රෝන ගැලවිලා යනවද? නෑනේ. එහෙනම් මෙයාව භාවිතා කරන්න බෑනේ. එහෙනම් අපි භාවිතා කරන්න ඕනේ 1.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් තියෙන
කැතෝඩේ අමාරු දෙයක්ද නැහැ. තේරුණාද පුතේ? හරි. එහෙනම් උත්තර ලියන්න. 1.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ප්‍රකාශ කාර්යසිතයක් සහිත කැතෝඩේ භාවිතා කළ යුතුයි. ඊට පස්සේ කියනවා ඔබේ පිළිතුර සනාථ කරන්න කියලා කියනවා. කොහොම සනාථ කරන්නේ? නෑ සමීකරණ ඕනේ නෑ. නිකන් වචනෙන් ලියන්න. ලියන්න. ප්‍රකාශ විද්‍යුත්ආචරණය සිදුවීමට ලෝහයේ කාර්යශීලයට වඩා විකිරණයේ ශක්තිය වැඩි විය යුතු බැවින්. පැහැදිලිනේ? විකිරණයේ ශක්තිය වැඩි විය යුතු බැවින්. විකිරණයේ ශක්තිය වැඩි වෙන්න ඕනේ ලෝහයේ තියෙන කාර්යශීලයට වඩා. එහෙනම් ගැලපෙන්නේ 1.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කාර්යශීලයක් තියෙන ලෝහය කියලා කෙලින්ම කියන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක දැන් කියන මෙහෙම දෙයක්. මේ LED එකේ ක්ෂමතාවය මිලිවොට් 10ක්. ගේ ක්ෂමතාවය මිලිවොට් 10ක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ශක්තියෙන් 3% පමණක් ආලෝකය නිපදවීමට වැය වෙනවලු. තේරුණාද පුතේ? මෙයාගේ ක්ෂමතාවය මිලිවොට් 10යි. හැබැයි මේ සම්පූර්ණ ක්ෂමතාවයෙන්ම ආලෝකය නිපදවලා නැහැ. තේරුණාද පුතේ? ඒ කියන්නේ ශක්තිය මේකනු සෑහෙන අපත ගිහිල්ලා. මිලිවොට් 10ෙනු 100%යි වැය කරලා තියෙන්නේ මොකටද? මේ ෆෝටෝන නිපදවන්න. පැහැදිලිද? විකිරණ බවට පත් කරලා තියෙන්නේ මේ වාදීක ශක්තියනොත් මුගේ වැය කරන ශක්තියනොත් 100%යි ප්‍රයෝජනවත් ශක්තිය විදිහට වැය කරලා තියෙන්නේ. දැන් එහෙනම් අපෙන් අහලා තියෙනවා අප්පරයකදී පිට කරපු ෆෝටෝන සංඛ්‍යාව ගණනය කරන්න කියලා කියනවානේ. ක්ෂමතාවයේ මිලිවොට් 10යි කියලා කිව්වම මේකේ තේරුම තප්පරයකට මෙයා නිපදවලා තියෙන ශක්තිය මිලිවොට් 10යි නේ. තප්පරයකට මු වැය කරලා තියෙන ශක්තිය මිලිවොට් 10යි. සෝරි මිලි ජූල් 10යි. ක්ෂමතාවය කියලා කියන්නේ තප්පරයකදී වැය කරන ශක්තිය කියන එකනේ. එහෙමනම් තප්පරයකදී මෙයා වෙලා තියෙන්නේ ජූල් 10යි. මිලි ජූල් 10යි. මේකෙන් ප්‍රයෝජනවත් ශක්තිය වෙලා තියෙන කීයද? මේකන 100%යි නේ. හරි. 100% කියවම් පොඩි අගයක් කියලා හිතන්න එපා. අවුරුදු 4කින් භාගෙන් ඔක 150 ඉක්මන මට්ටමකට යන වෙලාවකට. හරි. මේකෙන් 103ක් තමයි පුතේ වැය වෙලා තියෙන්නේ අදාළ ෆෝටෝන හදන්න. එහෙනම් අපි ඒකට අදාළ ශක්තිය හොයාගමු. ප්‍රයෝජනවත් ශක්තිය. මිලි ජූල් 10න් 103ක්. කීයක් දෙන්නේ? මිලි ජූල් 10න් 103ක් කියනකොට 3 බෙදීම 10 මිලි ජූල් මම කොහොමද කියන්නම්කෝ. හරි දැන් මේකෙන් නිකුත් කරපු ෆෝටෝන ගන්න අහලා තියෙන්නේ. ඉතින් එක ෆෝටෝනයක ශක්තිය අපි හෙව්වනේ. මේක බෙදලා දාන්න එක ෆෝටෝනයක ශක්තියනේ. එතකොට එනවා අපිට ලැබුණ ෆෝටෝන ගන්න. තේරුණාද? එක් ෆෝටෝනයේ ශක්තිය කීයක්ද දාවේ අපිට? ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් නෙමෙයි. ජූල් වලින්. කීයක් දාවේ? ජූල් වලින් අපි ඒකේ අගේ හුවා ඒකෙන් බෙදලා දාන්න පුතේ. උත්තරේ එනවා 1.25 ගුණ කිරීම 10 බල 15ක් කියලා. සමාන 1.25 ගුණ කිරීම 10 බල 15ක් කියලා එනවා තප්පරයකට නිපදවන ෆෝටෝන ගන්න. කොහොමද එව්වේ? මේ ශක්තිය බෙදලා දාන්න ඕනේ. 3 බෙදීම 10 කියන එක බෙදලා දාන්න ඕනේ. කියන්නේ 0.3 කියන එක බෙදලා දාන්න ඕනේ එක ෆෝටෝනයක ශක්තිය. එක ෆෝටෝනයක ශක්තිය ඉස්සෙල්ලා අපි අගයක් හවුවා ඒක ආදේශ කරන්න පුතේ. හරිනේ? එතකොට උත්තරේ හරි. මේ උත්තරයක් ඉන්නේ. ඊගාවට සුළු කිරීම පොඩ්ඩක් තියෙනවා නේ. නමුත් ගාන අමාරු නෑනේ. ඊට පස්සේ දැන් කියන මෙහෙම දෙයක්. අනතුරු ඇඟවීමේ උපකරණය ක්‍රියා කරවීමට නම් LED එකකින් නිකුත් කරපු ෆෝටෝන වලින් අඩු ගානේ 120ක්වත්
ප්‍රකාශ කැතෝඩය ලබා ගන්න ඕනෙලු. තේරෙනවද මොකද මේ කියලා තියෙන්නේ? මෙයාගෙන් නිකුත් කරන තප්පරයකට නිකුත් කරන ෆෝටෝන් වලින් 120ක්වත් මූල ලබාගත්තොත් තමයි දුමාර පිට වෙන්නේ කියලා කියනවා. එහෙනම් දුමාර පිට වෙන ලබා ගන්න ඕනේ ෆෝටෝන් සංඛ්‍යාව අහලා තියෙනවා. මොකද කරන්නේ? මෙයාගෙන් 120ක් කීයක්ද කියලා. එහෙනම් ඒකට උත්තරේ එනවා ළමයි n ගෙන් 120ක් කියලා. ඒතර උත්තරේ එනවා 1.25 දශම දෙකෙන් ගුණ කරලා දාන්න. ඒතර උත්තරේ එනවා ළමයි 1.25 දෙකෙන් ගුණ කරනවා 2.5යි 0.25 ගුණ කිරීම 10 බල 15ක් වෙන්න ඕනේ තප්පරයකට. පැහැදිලිනේ? ඊට පස්සේ හරි දැන් කියනවා කැතෝඩේ මත ෆෝටෝන පතනය වුණාම පතනය වන ෆෝටෝන වලින් 110යිලු ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ. මොකද මේ කියන්නේ? මේකේ වදිනවා දැන් ඉලෙක්ට්‍රෝන මෙච්චර ප්‍රමාණයක්. ඔය ඉලෙක්ට්‍රෝන වලින් 110යි කියනවා ඉලෙක්ට්‍රෝන මේ ෆෝටෝන වල 110යිලු ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් විමෝචනය වෙයිද? මේ ගානේ 110ක් නේ. එහෙනම් විමෝචනය වෙන ඉලෙක්ට්‍රෝන ගන්න හොයන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගණන හොයන්න පුළුවන් මේකෙන් 110ක්. ඒ කියන්නේ පුතේ 0.25 වතාවක් 10 වල 14යි නේ. හරි එහෙමනම් අපෙන් අහලා දෙනවා මේකෙදි ගමන් කරන ප්‍රකාශ වෙන කියලා කියනවානේ. ධාරාව හොයන්නේ කොහොමද? ධාරාව සමානයි ගමන් කරපු ආරෝපණ ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. ගත වූ කාලය නම් තප්පර 1යිනේ. මේ වගේ ඉලෙක්ට්‍රෝන ගණනක් කියන්නේ තප්පරයකටනේ මේ ඉලෙක්ට්‍රෝන ගණන යන්නේ. එහෙමනම් ගමන් කරපු ආරෝපණය වෙන්නේ මේක ගුණ කරන්න ඕනේ පුතේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන ආරෝපණයෙන් ගුණ කරන්න. එතකොට වෙනවා 0.25 ගුණ කිරීම 10 බල 14 වතාවක් 1.6 ගුණ කිරීම 10 ඍණ 19ක් කියන්නේ. කීයද දෙන්නේ? ඔය සුළු කරන්න පුතේ. උත්තරයක් ලැබෙනවා අපිට 4 ගුණ කිරීම 10 ඍණ 6යි ඇම්පියර් කියලා. 4යි මයික්‍රෝ ඇම්පියර් කියලා. උත්තරයක් නෝ හරි ඉතාලම සරල ගන්න. තේරුණා නේද? දරුවෝ තේරුණා නේද? ඔක තමයි 2018 නේද? පුතේ මම ගන්න 2018 විකිරණයෙන් දීලා තියෙන සම්පූර්ණ රචනා ගන්න. ඉතින් තාපය වගේ ගානක් අල්ලන් දගලනට වඩා මේ ගන්න හදන එකේ වාසියක් තියෙනවා නේ. ඊගාට